a new plan, rearranging my life, and I won't look back ever again. Yeah, you ain't see me activated. You better hope that you never see me agitated. I think about my actions, plan them out, evaluated. That's how I end up on the top, man, I'm calculated. Guys, welcome back to our YouTube channel Travel Days. අපි ගොඩාක් කාලෙකින් තමයි ඔයාලත් එක්ක වීඩියෝ එකක් අරගෙන එන්නේ. යාළුවනේ අද මගේ බෙස්ටි ගර්ල් තිනා ආදරෙන් මාත් එක්ක එකතු වෙලා අම්මේ බබයි අවුට්ෆිට් ඕඩර් කරා ෂීන් එකේ. ඉතින් එහෙනම් අපි බලමු ෂීන් කොහොමද? යාළුවනේ වැඩි වෙලාවක් නෑ අපි ඕපන් කරමු. අපේ බෙස්ටි ගර්ල් එක අරගෙන ඉන්නේ අපි. මේක ඕපන් කරලා මම අර ගැජට්ස් එකේට ආවම යට පොඩ්ඩක් ආස හිටියේ. එහෙනම් යාළුවනේ ඕපන් කරමු. Questo petto. Ora sei piccolo. Amore mio. Non posso venire. ඔයාලනේ ඔක්කොම ටික අන්බොක්ස් කරා. දැන් බලමු අපි අවුට්ෆිට් එක කොහොමද කියලා. ඉතින් ඔයාලට කරපු පළවෙනි ඩ්‍රෙස් එක මම ෆිට ඔන් කරන්න යනවා. මම white color dress එකක් කියලා තමයි කියන්නේ අයිඩියා එක තිබ්බේ white dress එක. නාඩ නිකන් pink color, yellow color එකට වුණු නිකන් අමුතු shiny look එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපි ෆිට ඔන් කරන්න පළවෙනිම dress එක. ඔයාලා හිතනවද මේක මට මැච් වෙයි කියලා? අපි ෆිට ඔන් එකේදී බලමු කොයි වගේ වේද කියලා. ඊට පස්සේ ආලෝනේ අපි සුදුලට අපි ඉස්සෙල්ලාම ෆිට ඔන් කරන්න යන්නේ. ඉතින් මේ dress එක මේක trouser එකයි body t-shirt එකකුයි තියෙන්නේ. බලමු අපි සුදුලට මේ size set වේද කියලා. ඔය යාළුවනේ මගේ පළවෙනි dress එකේ fit on එක තමයි මේක. චුට්ටක් මට loose වගේ. මම medium size තමයි order කරේ. material එක නම් හොඳයි. comfortable material එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි fit on එක යන්නේ. ඊළඟට අපේ බබාගේ dress එකේ fit on එක. එයාගේ trouser එක පොට්ටක් යාට බුරුල් වගේ මෙන්න මේ විදිහට තමයි ෆිට ඔන් එක තියෙන්නේ. මගේ අවුට්ෆිට් එක තමයි black dress එක, short dress එක හරියට ලස්සනයි. මම black color සාමාන්‍යයෙන් order කරන්නේ. අනිවාර්යයෙන්ම තමයි order කරේ. මෙන්න මේ විදිහට තමයි outfit එකේ look එක. keep the return කියලා කමෙන්ට් එකක් දාන්න තමයි කරන්නේ. ඊළඟට ආයෙත් මම order කරා. ලස්සන skirt එකක්. මට සාමාන්‍ය skirts අඳින අමාරුයි. black color skirt එකක්. side එකෙන් පොඩ්ඩක් අර stretch කරලා gather කරලා වගේ තියෙන skirt එකක්. ඒකටත් එක්ක jersey එකකුත් order කරා. jersey type t-shirt එකක්. ඉතින් මෙන්න මේ දෙකේ මෙන්න මේ jersey type t-shirt එකේ skirt එකේ fit on එක කොයි වගේද කියලා බලමු. මේ මම බබාට ඕඩර් කරපු yellow color එකේ ලස්සනම ගවුම. මෙන්න මේ jersey type blouse එකක් මෙන්න මේ skirt එකක් side එකෙන් පොඩි cut එකක් තියෙන skirt එක. ඔයගොල්ලෝ කියන්නේ මේක මේ දෙකම keep the return කියන්නේ. ඊළඟට මම ආසම කරන dress එකක් තමයි මට නැති color එකකින් තමයි මම order කරේ. මෙන්න මේ green color dress එක. මෙන්න මේ green color dress එක කිසිම opening එකක් නැහැ short skirt dress එකක්. බලමු මේක fit on එක කොයි වගේ වේද කියලා. ඉතින් මට හිතුණා different style එකකින් ගවුමක් ඕනේ කියලා. ඒක හින්දා තමයි මේ green color ලස්සන ගවුම order කරුවේ.
යාළුවනේ මේක තමයි ඊළඟ ඩ්‍රෙස් එක. ඉතින් මට ලස්සනයි මම හරි ආසයි මේ ඩ්‍රෙස් එකට. මැටීරියල් එකත් කම්ෆර්ටබල්. ඕවරෝල් ලුක් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ යාළුවනේ. ඉතින් තවත් මම ඩ්‍රෙස් එකක් ඔයාලට කියනවා. අද වැකේෂන් එකට අඳින්න. මෙන්න මේ ඩ්‍රෙස් එක. ඒ බබාගේ ඩ්‍රෙස් එකට මැච් කරලා තමයි ඇඳේ. බලමු මෙන්න මේ ෂෝට් ඩ්‍රෙස් එක කොයි වගේ වෙයිද කියලා. ඉතින් මේ බබා ළඟට නෝ ඉන්නම තමයි මම බය වුනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ ඩ්‍රෙස් එක පින්ක් ඩ්‍රෙස් එකක්. පින්ක් ඔරෙන්ජ් මික්ස් එකක්. ඉතින් යාළුවනේ පිටෝන් එක කොයි වගේද කියලා. ඉතින් බබාට වෙච්ච බාර ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ බාර ඔප්පු කරන්න ඕන හින්දා බබත් එක්ක පන්සල් යන්න ඕන හින්දා බබාට වයිට් කලර් එකකින් ගවුමක් ඔඩර් කෙරුවා. කලර්ෆුල් ඩ්‍රෙස් එක. ඉතින් ගොඩක් ආසාවෙන් තමයි මේ ඩ්‍රෙස් එකත් ඔඩර් කරේ. මේකත් ෂෝට් ඩ්‍රෙස් එකක්. කීප්ඩ් නැත්නම් රිටර්න්ද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ විදිහට තමයි මේ ඩ්‍රෙස් එකේ ඕවරෝල් ලුක් එක. ඉතින් යාළුවනේ තව ලස්සන ඩ්‍රෙස් එකක් ඔඩර් කරුවා. මේක ෂෝට් ඩ්‍රෙස් එකක් නෙමෙයි මේක ලොන්ග් ඩ්‍රෙස් එකක්. කොහොමද ලුක් එක කියලා බලන්න මම ආසාවෙන් ඉන්නවා. බලමු. ඉතින් බබාගේ අවුට්ෆිට් එකකට මැච් කරලා තමයි ගත්තේ. මැච් අවුට්ෆිට්ස් දෙන්න. ඉතින් යාළුවනේ බලමු මේකේ ලුක් එක කොයි වගේ වෙයිද කියලා. මේ බබාට මගේ ඩ්‍රෙස් වලට මැච් කරලා ගත්තු කලර්ෆුල් ඩ්‍රෙස් එකක්. මේක යට ලස්සනයි කියලා හිතෙනවා. මේ තමයි ඕවරෝල් ලුක් එක. අපි බබා ඉතින් හතර ගණන් පොඩ්ඩක් ඒක තමයි මේකින් අපි මේක ගැන රිවිව් එකක් දෙන්නේ. අන්න ඊට පස්සේ මම ඔඩර් කළා. ඔයාලට ලස්සන බෑග් එකක්. ඉතින් මේ තමයි මේ ෂීන් ඔඩර් කරපු බෑග් එක. හරිම affordable. ඉතින් හැමපාරම මම වැකේෂන් එකට ඔඩර් කරනවා සයිඩ් බෑග් එකක් ගිහලා දාලා එනවා අපෝ ගෙදර. මෙන්න මේ විදිහට තමයි ලුක් එක තියෙන්නේ. හරිම ස්පේෂියස්. ලස්සන චේන් එකකුත් මේකට මෙනවා. ඔයගොල්ලන්ට ස්ටයිල් කරලා මම දෙන්නම්. ඉතින් යාළුවනේ මම ඔඩර් කරුවා තව එකක් ඩෙනිම් එකක්. සාමාන්‍යයෙන් ඩෙනිම් හරිම ලාභයි ෂීන් එකේ. ඉතින් මෙන්න මේ මම ඔඩර් කරේ වයිට් පෑන්ට් එක වයිට් ලෙග් එක තියෙන ෂීන් ඩෙනිම් එකක්. මේකත් එක්ක මම ඔඩර් කරුවා කලර්ෆුල් ක්‍රොප් টপ එකක්. ක්‍රොප් টপ එක මෙන්න මේ විදිහට පින්ක් කලර් තමයි තියෙන්නේ. මේ දෙක අවුට්ෆිට් එක මැච් කරලා බලන්න ඩ්‍රෙස් කරලා මම පෙන්නන්නම්. මේ තියෙන ගවුම මගේ බ්ලූ කලර් ලොන්ග් ඩ්‍රෙස් එකට මැච් කරලා ගත්ත තවත් හරිම ලස්සන ගවුමක්. I can feel the blood creeping up from the heathens. Got will, got fight, got pride, got reason. If they wanna go eat, then you know I'm gon' feed them. If you're coming for me, hope you're ready for a demon. I got eyes in the back of my head, I'm seeing. Take me for granted and you know I'm leaving. I'ma take what's mine with the webs I'm weaving. I could take this crowd from seeing to believing. Got a taste for blood in my
tongue keeps bleeding from the words I spit. So sharp, so freezing, so cold. Behold, frostbite they feeling. I could tear you apart or I could go heal them. Don't believe in fate, don't believe in ceilings. I just need a taste. අපි බබාට ගත්තු ෂෝට් එකකුත් පින්ක් කලර් ටී-ෂර්ට් එකකුත්. Got lust for change, I just love the feeling. I ain't gonna give up. Got too little time, I'ma live up. Head down, push forward through the tough times. Cause anything worth doing is a tough climb. And I ain't gonna give up. Got too little time, I'ma live up. Head down, push forward through the tough times. Cause anything worth doing is a tough climb. Cause I'ma live life for the fight, yeah, I'm here to get it. I got drive, got sight, always have a vision. I don't lie at night, I be in my feelings. ඩිෆරන්ට් ඩ්‍රෙස් එකක් තමා මේකත් ලස්සනයි කියලා හිතනවා. චීන් එකෙන් ඕඩර් කරපු ගොඩක් ඩ්‍රෙස් බබාගේ සයිස් එකට වඩා ලොකුයි වගේ. ඉතින් තව ටික දවසක් යයි කියලා හිතනවා අඳින්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම බබාලට ගනිද්දි සයිසස් චෙක් කරලා ගන්න. ඇත්තටම අපි සයිසස් චෙක් කරා. සයිසස් චෙක් කළා හරියටම ගැලපෙනව තමයි දැම්මේ. බට් අර ෆොරින් ළමයිත් එක්ක බලද්දි අපේ බබාලා පොඩ්ඩක් පොඩි. ඒකින්ද ගොඩාක් ලොකුයි මේ ඩ්‍රෙසස්. බලමු කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවනේ හැබැයි මේවා හරිම ස්ටයිලිෂ්. ලංකාවේ නැති ඩිෆරන්ට් ස්ටයිල්ස් වලින් ඩ්‍රෙසස් අපිට ගන්න පුළුවන් වෙනවා. එක තමයි යාළුවනේ මේක ඩෙනිම් එකක් ක්‍රොප් টොප් එකක් තියෙන්නේ. මේ ඩෙනිම් එක හරියට කොම්ෆර්ටබල්. මගේ දුව පොඩ්ඩක් ගන්නවා වීඩියෝ එකට. ඒකින් තමයි අපි මේ ටක් 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 ගාලා වීඩියෝ එක කරන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි මම ඕඩර් කරපු සයිඩ් බෑග් එක. මේ සයිඩ් බෑග් එකත් ඔයගොල්ලෝ දාලා තියෙනවා. මේ විදිහට තමයි හරිම ඒකත් හරිම ස්පෙෂල්. යාළුවනේ මෙන්න මේ විදිහට මේ ඩ්‍රෙස් ටික ඕවරෝල් ගත්තම මම ඕඩර් කරපු හැම ඩ්‍රෙස් එකකටම වගේ ආසයි. බට් මෙන්න මේක ඒ කියන්නේ අපි පළවෙනිම වගේ රිවිව් කරපු ඩ්‍රෙස් එක මම කැමති නැහැ. ඒ කියන්නේ මගේ කලින් පොඩ්ඩක් ස්මෝල් වගේ. ඒකින්ද මම හිතුවා මෙන්න මේ ඩ්‍රෙස් එක මම රිටර්න් කරා යා වොෂින් එකට. අනිත් ඔක්කොම මට